දුම දානව නේද හොඳටම? ඔව්නේ හොඳටම දුම දානවා. ඔන්න මේකෙත් දුම දානවා. මේක රජයේ වාහනයක් වෙන්න ඇති. බලමු ඒකේ කොහොමද කියලා. ඒකත් නරකම නෑ. ඔය තියෙන්නේ දුම් කෝච්චියක් වගේ. මේක මගීන් ගෙනියන බස් එකක්. බලමුද ටිකක් රේස් කරලා. ඔය තියෙන්නේ කොහොමද ඒක? මේ අපි දකින්නේ පහුගිය දවසක මහනුවර මහයියාවේ වාහන යෝග්‍යතාවය පරීක්ෂා කරන්න කරපු වැඩක්. අපි මෙච්චර වෙලා දැක්ක වාහනවල දුම සැරටම දැම්මාට මේ හැම වාහනයක්ම දුම් පරීක්ෂණයෙන් සමත් කියලා දුම් සහතිකයක් තියෙනවා. ඒ කියන්නේ එක්කෝ ඒ ගැන කතා නොකරමු. පරිසර සතියට සමගාමීව මේ කාර්යය සංවිධානය කරලා තිබ්බේ මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන අංශය, මහනුවර දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යන ආයතනවල සහයෝගයත් මේ වැඩේට ලැබුණා. දුම් පරීක්ෂාවට අමතරව ඒ වෙලාවේ පාරේ ගිය වාහනවල යෝග්‍යතාවයේ පරීක්ෂා කිරීමත් එහිදී සිද්ධ වුණා. ඒ කියන්නේ පාරේ යන්න තරම් මේ වාහන සුදුසුද කියලා හොයනවා. ඔන්න බලන්නකෝ සුදුසුකම් කොහොමද කියලා. ටයර් වලින්ම සුදුසුකම් පේනවනේ. ටයර් විතරක් නෙවෙයි, තවත් අඩුපාඩු ගොඩයි. සමහර වාහන මහපාරේ දුවනවා තියා ගමේ පාළු පාරකවත් යන්න තරම් සුදුසු නෑ වගේ. ලංකාවේ රියනතුරු මෙච්චර වැඩි වෙන එක ගැන අහන්න දෙයක්ද? වෙලාවට ටයර් දාගන්න සල්ලි නැති වුණාට සමහරුන්ට බස් මොඩිෆයි කරන්න නම් සල්ලි තියෙනවා. ඔන්න බලන්න මේ බස් එකේ දුම් පරීක්ෂා කරන්නත් විදියක් නැහැ. සයිලන්සරේ හොයාගන්න බෑ. ඉතින් කොහොමද දුම බලන්නේ? ඒ තරමටම මොඩිෆිකේෂන්. මේවත් නරකම නෑ. දවල්ට දුවන හින්දා ලයිට් නැති වුණාට කමක් නෑනේ. අනික සිග්නල් නැති වුණාට අතින් හරි සිග්නල් දාන්න බැරිය. හැබැයි පුතෝ රැයට එහෙමනම් දුවනවා නෙවෙයි. මේ විදිහට වාහන පරීක්ෂා කළේ කවුරුත් අසීරුතාවයට පත් කරන්න නෙමෙයි. අපි හැමෝගෙම ආරක්ෂාව සුව පහසුව වෙනුවෙන්. පළමු වතාවේ කළේ අවවාද කිරීම. දඩ නම් ගැහුවේ නෑ. හැබැයි පරීක්ෂා කළ මේ හැම වාහනයක්ම සති දෙකක කාලයක් තුල කියපු විදිහට හදාගෙන ගෙනල්ලා පෙන්වන්න ඕනේ. එහෙම නැති වුණොත් නම් ගන්න පුළුවන් උපරිම නීතිමය පියවර ගන්නවා කියලයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කිව්වේ. අලුත් වැඩියා කිරීමේ නියෝග අපි නිකුත් කරනවා. නිකුත් කරලා ඒ වාහන යථා තත්ත්වයට පත් කරන එක තමයි මේකේ අරමුණ. විශේෂයෙන් අපි ශ්‍රී ලංකා පොලිසිය ඒකම මධ්‍යම පරිසර අධිකාරිය මේ ආයතන එකතු වෙලා තමයි මේ ක්‍රියාදාමය අද කරන්නේ. මීට අමතරව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අපේ වායු විමෝචන අංශය නිතිපතාම මේ මහා මාර්ගයේ ධාවන වෙන මේ වාහනවල විමෝචනය වෙන වායු සම්බන්ධයෙන් අපි නිතර පරීක්ෂා කරනවා. සේෆ් ඇන්ඩ් ක්ලීන් ට්‍රාන්ස්පෝර්ට් කියන තේමාව යටතේ වාහනවල යෝග්‍යතා පරීක්ෂා කිරීම කටයුතු තමයි සිද්ධ වෙන්නේ. ඒකට කොළඹ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වායු විමෝචන අංශයත් මහනුවර දිස්ත්‍රික්කයේ මෝටර් රථ දෙපාර්තමේන්තුවත් අපේ මගී ප්‍රවාහන සේවා අධිකාරියත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ශ්‍රී ලංකා පොලිසිය අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා. හොඳ වැඩක්. පරිසර සතියට පමණක් සීමා නොවි හැමදාම මේ විදිහට ෂණික වැටලීම් කරනවා නම් අනතුරු අඩු කරගන්න ඒකත් හේතුවක් වෙයි. ඔන්න ආයෙත් බලන්නකෝ කොහොමද දුම? අවුලක් නැහැ. දුම හොඳට වැඩ.